ඉතින් අයිබෝවන් කියලා හැමෝම අදත් සාදරෙන් අදරෙන් පිළිගන්න අපේ ටෙක් විත් ප්‍රභාෂ YouTube channel එකට. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ ඉස්සර AliExpress එකකින් අපි new use offer එකකට 341කට බඩු ගත්තානේ. අන්න ඒ වගේම 341කට නැතත් රුපියල් 1023කට බඩු ගන්න පුළුවන් ක්‍රමයක් ගැන මේක ගොඩක් කට්ටිය දන්නේත් නැහැ. මොකද මේ දවස්වල අර කලින් ගොඩක් කට්ටිය AliExpress එකෙන් බඩු ඕඩර් කරාට අර ටැක්ස් ආවට පස්සේ ගොඩක් කට්ටිය අර ෆ්‍රී shipping දෙන්නේ නැති ගියාට පස්සේ ගොඩක් කට්ටිය AliExpress එකෙන් බඩු ඕඩර් කරන එක නැවැත්තුවා. දැන් AliExpress app එක පලාතේ යන්නේ නැහැ. ඉතින් ඒ අතරේ ගොඩක් කට්ටියක දන්නේ නැහැ. ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්නේ මේ අලුතෙන් එවිලා තියෙන අපිට ගන්න පුළුවන් ක්‍රමය ගැන. මේකෙන් අනිවාර්යෙන් ඔයාලා බඩු ගන්න. හැබැයි එක දිගට ගන්නත් එපා. මොකද එතකොට මේ දෙන chance එකත් AliExpress එකේ නැති කරයි ලංකාවට. අර ටෙමු හින්දා තමයි මේ AliExpress app එකටත් මෙහෙම උනේ. ඉතින් කොහොම වුණත් බලමු දැන් කොහොමද මේක කරන්න කියලා. මුලින්ම ඔයාලගේ AliExpress app එක open කරගන්න ඕන. මේ විදිහට මම මගේ AliExpress app එක open කරගන්නවා. ඕපන් කරගත්තට පස්සේ මෙන්න විදිහට හෝම් ස්ක්‍රීන් එක වැටෙනවා AliExpress එකේ. ඔයාලට කරන්න තියෙන්නේ වෙන මොකුත් නෙවෙයි. ඔයාලා අනිවාර්යෙන් අලුත්ම ඊමේල් එකක් හදලා මේකට log වෙන්න. මේක new software එකක්. ඉතින් ඔයාලට වෙනම account හදලා තමයි මේකෙන් බඩු ගන්න පුළුවන්. ඉතින් මෙහෙම අලුත් account එකක් හදලා ඒකෙන් log වෙන්න මේ AliExpress මම log වෙලා ඉන්නේ. ඊට පස්සේ ඔයාලා මෙතනින් යන්න ඕන. මෙතන මේ තියෙන super deals කියලා රුපියල් 341කට item එකක් තියෙන මේ තියෙන මේ මෙන්න මේ මං පෙන්නන්න තැන මේ super deals කියලා තියෙන අන්න ඒක උඩ තමයි ක්ලික් කරනවා. අනික ඒවාට ගන්න හම්බෙන්නේ නැහැ. ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මේ විදිහට ඔයාලට කූපන් බලා ගන්න පුළුවන්. ඒක නෙමේ දැන් මම කතා කරන්නේ මෙන්න මේ විදිහට තියෙනවා. ඔයාලට 341කට ගන්න පුළුවන්. ගොඩාක් item. හැබැයි මේව 341කට නෙමෙයි දෙන්නේ. shipping add වෙනවා. මේ විදිහට 341කට ඔයාලට item ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ගොඩාක් item තියෙනවා. මම මෙතන දැන් මේ අර ෆෝන් එක රඳවන්න පුළුවන් කාර් එකේ ෆෝන් හෝල්ඩර් එකක් මේක ගන්නේ නෑ මම නිකන් ඔයාලට පෙන්නන්න. මම ඒක උඩ ටච් කරනවා ඔයාලට පෙන්නන්න. ඔයාලා හිතන්නේ මම බොරු කියනවා කියලා. මෙහෙම කරාම ඔයාලට බලා ගන්න ඕන මේ වගේ ඒකේ වීඩියෝ එක ප්ලේ වෙනවා. මේක කියලා තියෙනවා මෙන්න free shipping over 3447 කියලා. ඒ කියන්නේ free shipping දෙන්නේ 3447කට වැඩිය බඩු ගත්තොත් විතරයි කියලා. හැබැයි ඇත්තටම මේක මෙහෙම වෙන්නේ නැහැ. new user offer හින්දා අපිට දෙනවා මේක. 300ක් විතරයි shipping cost එක add වෙන්නේ. හරි කමක් නැහැ. අපිට 1023කටවත් මේක ගන්න පුළුවන්කම තියෙනවනේ. හරි අපි එහෙමනම් බලමු මෙතන buy now ඔබ add to cart නෙමෙයි අනිවාර්යෙන් buy now ඔබන්න. buy now එබෝඩස් මෙහෙම shipping රුපියල් 341යි LKR 341යි. ඒ කියන්නේ 3000 ගාණක් කියලා තිබුණාට මේක new user offer එකක් හින්දා රුපියල් 300යි ඔයගොල්ලෝ අය කරන්නේ. මෙහෙම item එක පෙන්නනවා අපේ. ඒ වගේම ඔයාලට කාඩ් ගෙට් කරන්න පෙන්නනවා. මේ වගේම මේ බලන්න එතකොට අපිට බලා ගන්න ඕන item එකේ total එක 1023යි. දැන් අර කියෝනේ සෑහෙන ගාණක් එකතු වෙනවා කියලා 1023කට අපිට මේක ගන්න පුළුවන්. මේ item එක නෙමෙයි ඔයාලට මීට වඩා වටිනා item එකක් 1023ට ගන්න පුළුවන්. මේක නම් ඉතර වටින්නේ නැහැ. නමුත් ඔයාලට මේක අර යටට ගිහිල්ලා හොඳ වටිනා item එකක් තෝරගන්න පුළුවන්. ඉතින් මේ බලන්න මෙතන item discount 2314ක් 2600න් 2314ක්ම අයින් කරලා තියෙනවා. එතකොට item එක 341යි. ඒකට shipping fee එක එකතු වෙලා තියෙනවා. shipping වලටත් අරගෙන තියෙන්නේ රුපියල් 341යි. ඒ වගේම tax එකක් ගහලා තියෙනවා. ඒ tax එක යන්නේ රජයට. ඉතින් ඒක කොහොමද ඔයාලට ගෙවන්න වෙනවා. ඒ තුනම එකතු කරාම තමයි ඔයාලට 1023 බලා ගන්න පුළුවන් ඉන්නේ. මම නම් කියන්නේ මේ item එක නම් 1023කට පාඩුයි. නමුත් ඔයාලට මීට වඩා වටිනා item AliExpress එකේ මේ list එකේ බලා ගන්න පුළුවන්. මීට වඩා වටිනා 1023ට වඩා වටිනා item එකක්. ඒ කියන්නේ ලංකාවෙන් 1023කට ගන්න බැරි item එකක්. ඔයාලට මේකේ මේ විදිහට ගත්ත හැකියි. නැත්නම් ඉතින් රුපියල් ලංකාවේ 200 රුපියල් 200කට 300කට ගන්න පුළුවන් එක මේකෙන් 1000 ගන්නට අරන් වැඩක් නැහැ නේ. ඒ ඉතින් කොහොම හරි දැන් මේ ටැක්ස් සේරුගුණ ටැක්ස් වල ආය අමතරව ගෙවන්න දෙයක් නැහැ. මෙතනින් ටැක්ස් එක ගත්තට පස්සේ ආය ඔයාලට ගෙවන්න දෙයක් නැහැ. කෙලින්ම ඔයාලට මේක ගොඩක් වෙලාවට ඩරාස් එක්ස්ප්‍රස් එකෙන් තමයි එන්නේ ගෙදරට. දැන් තැපැල් වලින් එන්නේ නැහැ. කොහොම වුණත් දැන් මේ විදිහට ඔයාලට 1023කට ගන්න පුළුවන්. ඉතින් ඔයාලට තියෙන්නේ අර සාමාන්‍ය විදිහටම කාඩ් එකක් ඇඩ් කරලා ඔයාලගේ ප්ලේස් ඕඩර් එක ප්ලේස් කරන්න පුළුවන්. එතකොට ඔයාලගේ ඕඩර් එක සාමාන්‍ය විදිහටම ගෙදරට ගන්න පුළුවන්. දවස් 10ක් වගේ ඇතුළත දැන් ඩලාස් එක්ස්ප්‍රස් හරිම ඉක්මන්. ඒකින්ද ඔයාලට ගන්න පුළුවන්. කස්ටම් එකකිනුත් ඉක්මනට මේව ක්ලියර් කරනවා. මෙතන ඇඩ්‍රස් එකක් ඇඩ් කරන්න ඕන මතක් කරලා ඇඩ්‍රස් එක හොඳ කියන ඇත්තම ඇඩ්‍රස් එකක් ඇඩ් කරන්න. එහෙනම් ඉතින් මම මේ ගෙන දුන් ඔයාලට අරන් ආපු වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් මගේ වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේ මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මොකද මේ වගේ වටිනා updates සහ ඒ වගේ AliExpress, Temu, Daraz ගැන ගොඩක් වීඩියෝ මම ඔයාලට මගේ channel එකේ අරන් එනවා. එහෙනම් අද වීඩියෝ එකෙන් ගිහින් එන්න. thank you.